මේ කොම්ද සාස්තරේ කිරි ගහට එන්න වගේ කිව්වා නේද? ඒකනේ නම් මට පුදුමයි. ඒක තමයි කියන්නේ. අයි මොන සුපිරියටම කිව්වා. ඔව්. හැබැයි මේ මට දුක මේ වගේ මීහරක් ගෑවුට අන්දට ආවේ නැත මොකද කියලා. ඇයි කිව්වේ නැද්ද? ඇයි කිව්වේ නැද්ද? තමුසගේ නංගි තමයි කො සේරම කරන්නේ. අනිසයෝ ඒ ඔක්කොම කිව්වේ කටින් ආගෑනේ. කටින් ආගෙන කොහෙදානේ අර කිව්වේ නෝනා ඔයා කොච්චර හොඳ කරත් ඔය පවුලට කවදාවත් කියන්නේ නැහැ කො හොඳක් කරා කියලා. අපෝ ඇත්ත නේන්න? ඇත්ත නේන්න? මම හම්බ කරපු සේරම ඔය කපෝන් දීලා ඉවර කරලා තියෙන්නේ මලන්. මොන පිස්සුවක්ද මේ? ඉතින් ගෙදරට කරපු දේ දැනගන්න නෑනේ. කොහොමද කප් මහත්තයාගේ පෙනුම? සීදේවි මිනිස්සයා. දැක්කද කොහොම මගේ දිහා බල බල නෝනා මෙහිමයි නෝනා හරමයි නෝනා කරී මෙහිමයි නෝනට කරාට කිසිම කෙනෙක් කිසිම ගුණයක් නැහැ කියලා කිව්ව නේද? ඔයත් හොඳට අහගෙන නේද හිටියේ? ඇයි දැන් බොරුවට මෙතන ඉඳන් කකබක ගහන්නේ? අර මිනිස්සයා කියපු ටික අහගෙන හිටියේ නැද්ද? තමුසේ තබ්බීරි ගහලා හිටියේ මිනිස්සයා එතන වරන් අරගෙන මෙහෙ කර කර කියද්දි කොහොමද ලස්සන හැන්ඩි පාට ඒ මිනිස්සයාට වරමක් ඇවිල්ලා ඇඟට වරමක් නැත්තම් ඔහොම කියන්නේ මං ගැන කරපු වර්ණාව තමුසේට අහන් ඉන්න බැරි වුණා ඒකයි උනේ උතන අපෝ ඒ කපුවගේ ඇහි වංගුද කොහෙද? ඌටත් පෙර කරපු කර්මයක්ද කොහෙද පළ දෙන්න හදන්නේ? අපෝ දෙයියනේ මෙන්න මේ හෙනකෙඩි අරම්පලයන්ක ඌවත් මට නම් අයියෝ මොනුවේ ගෑණි මීහරක් වැඩ කරන්නේ. කවත් නම් ඕවට මට නම් කතා කරන්න බෑ. ඕයි පස්සේ යන්න. ඒ වුණාට මලමාල කම දඹ එමිලා විතර බැලුව හැටි මොමට. මාපේට බලාපොරොත්තු මා ගාවට ආපු ගියවර මහත්තයත් එක්ක ආපු අද තනියම ආපු කාන්තාව මෙහාට පැමිණෙන්න. හරි දරුවා මට මොනවද දැනගන්න ඕන? අනේ කපු මහත්තයා එදත් ආවනේ අපේ ගෙදරට මොනවද කරලා බලන්න. දැන් අයියලා එන්න කරන් ගෙදරට. සාත්‍රය නාමනම් සාත්‍රය හපන් මම කියන්න. දරුවා දැන් මේ වෙනකොට නාගියෝ මාපිල්ලු කරවැල්ලු එක එක ඇදල් සත්තු එහෙමයි. බලගෙන ඉවසෙන් ඉන්න ඕන. හරිද මං? හරි හරි. ඒවට බය වෙන්න එපා. දරුවෝ මම නයි පෙට්ටියක නිදාගත්ත මිනිහෙක්. අනේ අම්මෝ. පොළොංගු කටේ දාගෙන බෙල්ලේ දාගෙන වැඩ කරපු මිනිහෙක්. අපෝයි. මට තියෙන්නේ නාග දෙයියන්ගේ වරම. දරුවා මං ඔබට පිට වෙන්න. බර මන් දෙනවා දැන්. ජීවන් කරපු දෙයිකටම ඒක ගිහිල්ලා දෙයි දාලා සම්බල් කන්න එපා. එහෙනම් කොට්ටියට තියාගෙන නිදාගනින්. තප්පාකට බය වෙන්න එපා. ඕන නැහැ. ඕන නාග රාජෙක් එන්න කියපන් මං අරගෙන විසි කරන්නේ ගැඩවුල්ලු වගේ. හොරපට්ට හොරපට්ට බෙල් ගහෙන් බරෙන් ආ ගහෙන් බරෙන් අම්බක් ගහෙන් බරෙන් බලබිස්ස ගහෙන් බරෙන් ගොහෙන් ගහෙන් බරෙන් තුත්‍රි ගහෙන් බරෙන් පාපල් පුලා පුලා ඕවරෙන් කාපරි පුලා පාපරි පුලා හොඳමයි කපු මහත්තයා හොඳමයි. තව මගෙන් පිට බලාපොරොත්තු ඉන්න. අනින් මනුෂ්‍ය වරෙන් මෙහාට.
ශාමී මගේ ළඟම හිටිය මගේ ළඟම ඉඳලා ගියා ළඟම හිටිය ඕම හිට බන්දරවා මම කියන්නේ ලස්සනයි නේද? ලස්සනයි ශාමී හරි ලස්සනයි ඇගේ මෙම ගෝමර තින ලස්සනයි බෑ ලස්සනයි පුප්පනව නේද සරිසරේ? තරහ යනව නේද? නිකන් පැලපැන වගේ එනව නේද? හරියට හරි ශාමී හරියට හරි පුප්පනවා තරහ යනවා ඔක්කොම හරි ශාමී බලන් හිටිය වගේ ඇත්ත කියන්නේ නේ මේ වගේ දිගයි නේද? අස්සන් දිගයි. ශාමී දිගයි මට පේනවා මගේ දෙයියන්ගේ බලෙන් පේනවා මට. ඇත්ත සාතික ඇත්ත බා කන්න දුන්නද හරියට? සැලකුවද හරියට? කියපන්. නෑ ශාමී මන් දවසේ බිත්තර 7-8 දෙනවා 7-8 ශාමීට කියන්න මම අඩුම තරමේ දත්වත් ගැලෙව්වේ නෑ ඕ ඒ තරමට මං ආදරේ ළඟින්මයි හිටියේ එක පාට ගියා ඇයි දරුවෝ උඹ අපරාධ කරන්න හිතන්නේ? අකෝ ගෑනුන්ගේ දත් ගැලවුවම ගෑනු ඉන්නවද? බෝගේ හැම ගෑනු ඉන්නේ නෑ. දත් ගැලවන්න මොන තිරසන් වැඩක්ද? අනේ ශාමී ඒක ගෑණි නෙවෙයි මේ මගේ නයියා පිරිමිෂත ඒක මේ පැත්තට ඕම තමයි යාවා මෙහෙම තමයි යාවා මේ පැත්තට අත්ති ලව්වේ බුරුවෝ ණයකොටද මෙච්චරයි කිව්වේ. තෝ මට නවාලේ කියන්න එපා. මුසලයෝ උඹ ඔගේ දතුක් කරලා නෑ මතිවට. මින්නේ ශාමී නයියා අයියා ශාමී චූටම යනවා මගේ සල්ලි කෑවා මහලොකුට කිව්වේ නාගයා කරේ දාන් ඉන්නවා කියලා. ගැඩි පිල්ල වගේ ගෝ නාගේ වල්ලන්නේ. අර නාගයා දැක්ක ගමන් දෙහු. මොන අවුලානේ ඉතින් කොහොමද කපුවට? අද ඔයාලා බලපු වීඩියෝ එක හොඳයිද? එහෙනම් ලයික් එකක් දාලා ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් එකෙන් දන්වන්න හොඳේ. ඔයාගේ යාළුවන්ව සතුටු කරන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ආතල්ලගේ ජීවිතේ විඳින්න අපේ කතරවා channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ගහගෙන යන්න.